මේ 2019න් පස්සේ ඇත්තට 2024 වගේ කාලය දක්වා ලංකා ආර්ථිකයේ ඉතාමත් වැරදි ප්‍රතිපත්ති තමයි ක්‍රියාත්මක කරේ. කිසිදු ආර්ථික න්‍යායාත්මක දැනුමක් සමහර වෙලාවට නොමැති, ඒවා පිළිබඳ අවබෝධයක් නොමැති පිරිසක් තමයි හැසිරවීමක් දක්නට ලැබුණේ. මේ නිසාම අපි 2022 වර්ෂය වෙනකොට අපේ ආර්ථිකයේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. මම හිතන්නේ කොවිඩ් වසංගතය ගත්තට පස්සේ ලෝකේ හැම රටක්ම මුහුණ දුන්නා. නමුත් ඒට අමතරව අපේ ආර්ථිකය බංකොලොත් රාජ්‍යයක් බවට පත් වුණා 2022. විශාල ආර්ථික අර්බුදයකට අපි මුහුණ දුන්නා. මේ ආර්ථික අර්බුදයේ ඉඳන් තමයි ඉතාමත් කෙටි කාලයක් තුල අපිට හැකියාව ලැබිලා තියෙන්නේ ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පරිවර්තනය වීමට. ඉතින් ඒක තමයි මෙතනදී විශේෂත්වය. දැන් ওই කාලය තුල දිත්වා කුණාටුව තුල ලෝක බැංකුව විසින් 2025 වර්ෂයේ ලෝකේ රටවල් වර්ගීකරණය තුල ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයට ඇතුළත් කිරීමක් අපිට දැක ගන්නට පුළුවන්. දැන් මෙසේ කිසියම් රටක් ඉහළ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයට ඇතුළත් කිරීමට නම් ඒ රටේ ඒක පුද්ගල දල ජාතික ආදායම ලෝක බැංකුව විසින් ගණනය කරන ආකාරයට ඒක පුද්ගල දල ජාතික ආදායම ඩොලර් 4635ට වඩා වැඩි වෙන්නට ඕනේ. ඉතින් 2025 වර්ෂයේ සඳහා ලෝක බැංකුව විසින් ඇට්ලස් ක්‍රමයට ගණනය කරන්නේ. ඒ ක්‍රමයට ගණනය කරන ලද ඒක පුද්ගල දල ජාතික ආදායම ලංකාවේ ඩොලර් 4670ක් පමණ වෙනවා. මේ නිසා ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයට ඇතුළත් කිරීමක් දක්නට ලැබෙනවා. 2025 වර්ෂයේ සඳහා පහළ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයේ සිට ඉහළ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයට රටවල් 5ක් ඇතුළත් කිරීමක් දක්නට ලැබෙනවා. ඒ රටවල් අතර පිලිපීනය, ශ්‍රී ලංකාව, වියට්නාමය වගේ රටවල් ඇතුළත් වෙනවා. ඉතින් මේවා දැන් අපි හඳුනාගන්නේ ලෝකයේ ඉහළ මැදි ආදායම් ලබන රටවල් ලෙස. අපි දන්නවා අපේ 2024 වර්ෂයේදී අපේ ඒක පුද්ගල දල ජාතික ආදායම පැවතුනේ ඩොලර් 3870ක් විතර. මේක 2025 වර්ෂය වෙනකොට ඩොලර් 4670 දක්වා ඩොලර් 800කින් පමණ වැඩි වෙනවා. ඉතින් කිසියම් වර්ෂයක් තුල ඒක පුද්ගල දල ජාතික ආදායම ඩොලර් 800කින් වැඩි වෙනවා කියන්නේ ඉතාමත් හොඳ තත්ත්වයක්. මේ වැඩිවීම අපිට අවුරුදු 10ක වගේ කාලයක් තුල නඩත්තු කරන්නට පුළුවන් නම් ඒකෙන් අදහස් කරන්නේ ලංකාවේ ආර්ථිකය වේගයෙන් දියුණු රාජ්‍යයක් කරා ඉහළ ආදායම් ලබන රාජ්‍යයක් කරා පරිවර්තනය කිරීමේ හැකියාව පවතිනවා කියන එක. අපි දන්නවා 2025 වර්ෂය තුල ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඩොලර් බිලියන 109කට ආසන්න වීමක් දක්නට ලැබුණා. ඒ කියන්නේ ඩොලර් බිලියන 100 ඉක්මවා යාමට අපිට 2025 වර්ෂය තුල හැකි වුණා. 2024 සහ 2025 වර්ෂ කියන වර්ෂ දෙකේම 5% ආර්ථික වර්ධනයක් අපිට අඛණ්ඩව නඩත්තු කිරීමේ හැකියාව තියෙනවා. ලංකාවේ ආර්ථික ඉතිහාසය තුල අපි 1996 දක්වා පහළ ආදායම් ලබන රටක් ලෙස හඳුනාගත්තේ. 97 සිට 2017 දක්වා පහළ මැදි ආදායම් ලබන රටක් විදිහට හඳුනාගත්තා. 2018 අපි ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වුණාට 2019 සිට නැවතත් පහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් කරා. ඒකට හේතුව වුණේ 2019න් පස්සේ ඇත්තට 2024 වගේ කාලය දක්වා ලංකා ආර්ථිකයේ ඉතාමත් වැරදි ප්‍රතිපත්ති තමයි ක්‍රියාත්මක කරේ. කිසිදු ආර්ථික න්‍යායාත්මක දැනුමක් සමහර වෙලාවට නොමැති, ඒවා පිළිබඳ අවබෝධයක් නොමැති පිරිසක් තමයි හැසිරවීමක් දක්නට ලැබුණේ. මේ නිසාම අපි 2022 වර්ෂය වෙනකොට අපේ ආර්ථිකයේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. මම හිතන්නේ කොවිඩ් වසංගතය ගත්තට පස්සේ ලෝකේ හැම රටක්ම මුහුණ දුන්නා. නමුත් ඒට අමතරව අපේ ආර්ථිකය බංකොලොත් රාජ්‍යයක් බවට පත් වුණා 2022. විශාල ආර්ථික අර්බුදයකට අපි මුහුණ දුන්නා. මේ ආර්ථික අර්බුදයේ ඉඳන් තමයි ඉතාමත් කෙටි කාලයක් තුල අපිට හැකියාව ලැබිලා තියෙන්නේ ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පරිවර්තනය වීමට. ඉතින් ඒක තමයි මෙතනදී විශේෂත්වය. දැන් ওই කාලය තුල දිත්වා කුණාටුව තුලින් රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් 4% විතර විනාශ වුණා. යටිතල පහසුකම් සෑහෙන විනාශ වුණා. එවැනි පසුබිමකත් අපිට ඇත්තටම ඉහළ මැදි ආදායම ලබන රටක් බවට පරිවර්තනය වීමට හැකියවීම ඉතාමත් ප්‍රශංසනීය දෙයක් විදිහට, ඉතාමත් වැදගත් දෙයක් විදිහට අපි සලකන්නේ. දැන් අපි දන්නවා රටක ආර්ථිකය තුල මූල්‍ය ප්‍රතිපත්ති තියෙනවා, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති තියෙනවා. දැන් අපේ රටේ මේ වෙනකොට මම දකින්නේ, ආර්ථික විශේෂඥයෙක් විදිහට මම දකින්නේ මේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ජනාධිපතිතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ සිද්ධ වන්නේ. ඒකේ හැම පැත්තක් පිළිබඳව මම හිතන්නේ එතුමා යම් ආකාරයකට අධීක්ෂණයට ලක් කිරීමක් සිදු කරනවා. ඒක ඉතාමත් වැදගත්. ඒ නිසා ඉතාමත් හොඳ මූල්‍ය විනයක්, රාජ්‍ය මූල්‍ය විනයක්
මේ වෙනකොට රට තුළ පවතිනවා. අනිත් පැත්තෙන් රටේ මුදල් පරිහරණය මුදල් සැපයීම ආදී කාරණු මූල්‍ය කරුණු පිළිබඳව මහ බැංකුව අධිපතිතුමා ඇතුළු ඔහුගේ කණ්ඩායම දැඩි අධීක්ෂණයකින් යුතුව ක්‍රියාත්මක වෙනවා. ඉතින් රටක සාර්ථකත්වය නැත්නම් අපි අද ලබාගෙන තියෙන මේ සාර්ථකත්වයට ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ මේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ රටේ මූල්‍ය කළමනාකරණය කියන දෙක ඉතාමත් සාර්ථකව මෙහෙයවීම. මේ විදිහට අපිට ඉස්සරහට යන්නට පුළුවන් නම් ඇත්තටම ඉතාමත් කෙටි කාලයක් තුල අපිට ඉහළ ආදායම් ලබන රටවල් කාණ්ඩයට ඇතුළත් වීමේ හැකියාව තියෙනවා.